ඉදිරි කාලයේදී ඔයාට හදියටම heart attack එකක් එන්නේ නැහැ කියලා දැනගන්න පුළුවන් පරීක්ෂණයක් ගැන ඔයා දන්නවද? දන්නේ නැත්නම් මේ වීඩියෝ එක දැම්ම බලන්න. 2025 අවුරුද්දේ විතරක් මේ heart attack එහෙම නැත්නම් හෘදයාඝාත නිසා මිලියන 20ක් මියගිල්ල තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පරිදි එක මිනිත්තුවකට මරණ 8ක් වාර්තා වෙනවා මේ heart attack නිසා. ඒකිනු පිරිමි පුද්ගලයෝ 55%කුත් ගැහැණු පුද්ගලයෝ 45%කුත් මේ උවදුරට ගොදුරු වෙනවා. ඉතින් ඔයාට ඉදිරි කාලයේදී heart attack එකක් එනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් පරීක්ෂණය තමයි TET එහෙම නැත්නම් TT coronary angiography කියන පරීක්ෂණය. මේ පරීක්ෂණයට පොඩ්ඩක්වත් බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාව සින්නති කරන්නේවත් ඔයාට හානියක් වෙන්නේවත් නැහැ මේ පරීක්ෂණය. කරන එකම දේ තමයි ඔයා ජාතින් ඩයි එකක් යවලා ඔයාට හෘදය වස්තුවේ ස්කෑන් එකක් කරගන්න. CT ස්කෑන් එකක් මේක. සාමාන්‍ය විනාඩි 10ක් 15ක් අතර යන ප්‍රොසීඩියර් එකක්. ඉතින් ඔයාට උදේ ඇඩ්මිට් වුණොත් හවස වෙනකොට ටිකට් කපාගෙන ගෙදර යන්න පුළුවන්. ඉතින් මේ පරීක්ෂණයෙන් පස්සේ වෛද්‍යවරුන්ට කියන්න පුළුවන් ඔයාට හෘදය වස්තුවේ දමනිවල බ්ලොක් එකක් තියෙනවද නැද්ද කියන එක. එහෙම නැත්නම් බ්ලොක් එකක් මූලික අවස්ථාවේ හැදීගෙන ඉන්නවද නැද්ද කියන එකත් කියන්න පුළුවන්. ඒ අනුව ඔයාට අවශ්‍ය නැ ප්‍රතිකාර මුල් අවස්ථාවේ ඉඳන්ම ලබා දෙන්නත් වෛද්‍යවරුන්ට හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලා පරීක්ෂණේ නෝමල් නම් කිසි බයක් නැතුව අවුරුදු 10ක් නම් විශේෂයෙන් අවුරුදු 5ක් කියලා තමයි කියන්නේ. මට අවුරුදු 10ක් නම් කියන්න පුළුවන්. ඉදිරියේදී ඔයාට heart attack එකක් එක්ක තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ පරීක්ෂණය කරගන්න ඕන නිරෝග පුද්ගලයාට නැත්නම් heart attack එකක් ආපු කෙනෙක්ද කියන එක. ඇත්තට මේ පරීක්ෂණය කරන්නේ නිරෝග පුද්ගලයාට. ගොඩක් වෙලාවට වැඩි අවදානමක් තියෙන කට්ටියට තමයි මේක කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ අම්මට හරි තාත්තට හරි අමාරුවක් ඇවිල්ලා තියෙනවා නම් නැත්නම් ඔයාට අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් වගේ බොහෝ නොවන රෝග තියෙනවා නම් ඒ වගේ අයට විශේෂයෙන් මේ පරීක්ෂණයක් කරගන්න එක ගොඩාක් වටිනවා. මේ වෙනකොට පෞද්ගලික රෝහල් කීපයක මේ පරීක්ෂණ කටයුත්ත සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් පුද්ගල 70,000 80,000 අතර මුදලක් තමයි මේ පරීක්ෂණයට වැය වෙන්නේ. එදින මේ වගේ අලුත් තොරතුරක් අරගෙන ලබන සතියේත් අපි එනවා මේ අමුතු දොකා YouTube channel එකට.